මම අද අපේ බලු පැටියට මස් ටිකක් උයන්න හදන්නේ. ඉස්සෙල්ලා මේ මස් ටික පොඩියට කපා ගන්න ඕනේ. ඕම් බඩිකිනේලා කෑ ගහනවා දැන්. චූටි කෑලි වලට කපා ගන්න ඕනේ නැත්නම් හරියට ඉදෙන්නේ නැහැ. චූටි කෑලි වලට කපා ගිහින් නැද්ද? චූටි කෑලි වලට කපා ගන්න ඕනේ. ඊයේ මස් ගන්නකොට මස් කඩේ මුදලාලි බල්ලටම කියලා පොඩි කෑල්ලක් දැම්මා වෙනම. අල්ලි ගත්තෙත් නෑ නිකන් දැම්මේ. හරි. කපා ගත්තා. දැන් මේ ටික දාගන්න ඕනේ. උයන වාදනයට. උයන හලඳට දාගන්න ඕනේ. මේ දාගන්න. ආගත්තා වලට. දැන් මේකට දාන්න ඕනේ. වතුර ටිකක් දාන්න ඕනේ. වතුර ටිකක් දාන්න ඕනේ. වතුර ටිකක් දැම්මා. ඔය දැන් දාන්න ඕනේ මිරිස් කුඩු ටිකකුයි කහ කුඩු ටිකකුයි. කහ කුඩු yellow powder. මිරිස් කුඩු chili powder. ලුණු කුඩු salt, some salt. දැන් ලිප පත්තු කරන්න ඕනේ. දැන් පොඩි වෙලාවක් ඉදෙන්න තියන්න ඕනේ. ඕම් දැන් හොඳට ඉදීගෙන එනවා. සුවඳ එනවා. බල්ලටත් ඉන්න බෑ. බල්ලත් දඟලනවා දැන් ගොරකට ඇවිල්ලා. ඉවර නැතනවා. තා ටිකක් ඉදෙන්න ඕන තමයි. නැත්නම් බල්ලට බඩේ අමාරු හැදෙනවා. මේ ඉන්නේ බල්ලා ළඟටම ඇවිල්ලා. යෝම් බල්ලා. බඩි කෙනෙද? ඉන්න ඉදෙනවා. ඔව් බඩි කිමේලා. ඕම් දැන් නම් ගානට ඉදිලා තියෙන්නේ. දැන් ගානට ඉදිලා තියෙන්නේ. දැන් හොඳ සුවඳයි. රසත් ඇති ඒ වගේම. ඔන්න රිපෝක් කරගත්තා. ඔන්න යාළුවනේ බල්ලගේ අද උදේ ඩයට් එක. තාම රස්නේ ටිකක් නිමෙන්න තියන්න ඕනේ. රස්න පිට කන්න බෑ පැටියන්. ඔන්න බලු පැටියට බත් දුන්නා. කනවා බඩින්. එනවා බේ කන්නේ. උට දෙන්නේ සාලියෝනේ මස් කාලා හුරු නැහැ.